සනස මේ බෞද්ධයෙක් සනස මේ තමන්ගේ ජාතිය තමන්ගේ රට තමන්ගේ ආගම කියලා සනස මේ ඒකට ගරුත්වයක් විශේෂත්වයක් දැක්විය යුතු සනස මේ දවස්වල මතයක් යනවා මේ සමාජගත සනස මගේ ජාතිය මගේ රට කියලා දෙයක් නැහැ ඒක ඔක්කොම එහෙම සැලකිය යුතු නැහැ කියලා නෑ ඒක මහත්තයෝ මේ ධර්මානුකූලව අපිට එහෙම කියන්න බෑ තේරෙනවද මේ මගේ ඇහැ තේරෙනවද මේ මගේ ඇහැ නමුත් මේ ඇහැ ඉපදුනේ කුමක් නිසාද අවිද්‍යාව නිසා අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාර නිසා සංස්කාර හේතුවෙන් සකස් වූ දැනීම ඒ දැනීම හේතුවෙන් සකස් වුණා වූ සලආයතනය නාම රූප පත්‍ය සලආයතන. එතකොට මේ ඇස මගේ නෙමෙයිද? මගේ ඇස නෙමෙයිද මේක? මේක මගේ තමයි. මේක මගේ ඇස. මම මේක මගේ ඇස කියලා දැකලා මේක ආරක්ෂා කරන්න ඕනේ, මේක පෝෂණය කරන්න ඕනේ නේද? එහෙම නොකළොත් මේ ඇස් දෙක අන්ධ වෙලා යන්න පුළුවන්. මේක මගේ කන. හරිද? ඒක මගේ කන නෙමෙයි කියලා මට කියන්න පුළුවන්ද? බැහැ. හරි මේක මගේම කන කියලා කියන්න පුළුවන්ද? නමුත් මේක හේතු ප්‍රත්‍යයෙන් තමයි සකස් වුනේ. හරිද? හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා දැන් මේක මගේ වෙලයි. මම මේක ආරක්ෂා කරගන්න ඕනේ. මම මේක රැක බලා ගන්න ඕනේ. මම මේක පෝෂණය කරන්න ඕනේ. මම මේකට අවශ්‍ය බෙහෙත් දෙන්න ඕනේ. එහෙම නොවුනොත් කන නෑහිලා ඇහෙන්නේ නැතුව යයි. මේ නහය මේක දැන් මගේ. මම මේක පෝෂණය කරන්න ඕනේ. මම මේක පිරිසිදු කරන්න ඕනේ. තේරෙනවද? මේ ශරීරය දැන් මගේ. නමුත් මේවා සියල්ල උපදුනේ අවිද්‍යාවෙන් බව ඇත්ත. සංස්කාර හේතුවෙන් බව. නමුත් මේ මොහොතේ මේ ඇස මගේ ඇස. මේ කන මගේ කන. මම මේක මගේ නෙමෙයි කියලා අත්හැරියොත් මහත්වෝ මේක ලෙඩ වෙලා අසනීප වෙලා මං අන්ධෙක් වෙයි. තේරෙනවද? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේත් අර සූත්‍රගත ධර්මයේ දේශනා කරනවා අර කිඹුල්වත් පුරේ වැඩ ඉන්නකොට මේ මහණෙනි මේ කිඹුල්වත් නුවරෙන් හමාගෙන එන සුළඟක් මට හරිම සැප සහිතයි කියලා නේද? ඒක කෙලෙස් සහිත සැපක් නෙමෙයි තේරෙනවද? හරිම මේ සුන්දර සුළඟක් කියලා. ඒ කියන්නේ එතනදී තුන්වහන්සේ වර්ණනා කරන්නේ උපන් රට උපන් ජාතිය තේරෙනවද? උපන් ඥාති පරපුර තේරෙනවද? මොකද ඒ සියල්ලම සකස් වුණේ ඒගොල්ලන්ගේ සංස්කාර නිසා. දැන් මෙතන ඉන්න කවුරුවත් ඇමරිකන් ජාතිකයෝට දා ඉපදුනාද? නෑ. රුසියානු ජාතිකයෝට දා ඉපදුනාද? චීන ජාතිකයෝට දා ඉපදුනා නෑනේ. චීන අම්මා කෙනෙක්ගෙන් කිරිබිව්වේ නෑනේ කවුරුත් නේද? එතකොට දැන් මේ ඔක්කොමලා මේ සිංහල බෞද්ධ උරුමයක් ලබාගත්තේ මාත්‍ය අතීත පටිච්ච සමුප්පන්න මහා තෘෂ්ණාපච්චය උපාදානං කියන ධර්මතාවයේ ශක්තිය. එතකොට මේ ධර්මතාවයේ ශක්තිය තුල සම්පූර්ණයෙන්ම සැඟවිලා තියෙන මොනවද? සංස්කාර. තේරෙනවද? ඒ සංස්කාර රැස්ුනේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. එතකොට මේ සංස්කාරයන්ගෙන් ඵලය තමයි චීන අම්මා කෙනෙක්ගේ මව් කුසේ ඉපදෙන්නේ නැතුව සිංහල බෞද්ධ අම්මා කෙනෙක්ගේ මව් කුසේ ඉපදුනේ. ඒ නිසා මේක ඔබේ ජාතිය. මේක ඔබේ ආගම. ඔබ බෞද්ධෙක් වෙලා ඉපදුනේ හේතුඵල ධර්මයක් නිසා. ඔබ බෞද්ධ පවුලක ඉපදිලා ඔබ යනවා නම් මිත්‍යා දෘෂ්ටියට පුතේ ඒක ඔබේ කර්මයක්. තේරෙනවද? මට ආගම ඕනේ නැහැ මේවා කියලා යනවා නම් ඒක යාගේ අකුසල් සංස්කාරය. හරිද? මට සිංහල ජාතිය එපා මම මොකක්වත් ජාතියින් ඕනේ නැහැ මම නිදහස් වෙන්නවා කියම ඒක යාගේ අකුසල් සංස්කාරය. මොකද යා සිංහල බෞද්ධකම ප්‍රතික්ෂේප කරද්දී මේ ලෝක ධාතුවේ දුර්ලභ මාර්ථය වෙන උතුම් බුදුරජාණන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. කෙනෙක් කියනවා නම් මම සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදුනා නමුත් මට දැන් ජාතියෙන් වැඩක් නැහැ ආගමෙන් වැඩක් නැහැ කියලා එයා මේ ලෝක ධාතුවේ දුර්ලභම දෙවෙනි අර්ථය වෙන චතුරාර්ය සත්‍ය එපා කියලා අයින් කරන කෙනෙක් වෙනවා. එයා කියනවා නම් මම සිංහල බෞද්ධයෙක් බව ඉපදුනා නමුත් සිංහල බෞද්ධකම කියන දේ මට දැන් අයිති නැහැ කියනවා නම් එයා මේ ලෝකේ තුන්වෙනි දුර්ලභ අර්ථය වෙන මහත්යෝ උතුම් අධිගමයන් ලබා ගැනීමේ ශක්තිය එපා කියලා අයින් කරපු කෙනෙක් බවට පත් වෙනවා. යමෙක් කියනවා නම් සිංහල බෞද්ධකම මට අවශ්‍ය නැහැ කියලා ඒ කියන්නේ එයා මේ සියලු ධර්මයෝ ජීවිතයට එකතු කරගන්න කෘතවේදී භාවය තමා කෙරෙහිවත් කෘතවේදී භාවයක් එයා තුල නෑ. එයා කියනවා නම් මම සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදුන බව ඇත්ත නමුත් සිංහල බෞද්ධකම දැන් මට අදාළ නැහැ අපිට අදාළ නැහැ එහෙම දෙයක් නැහැ කියලා ඒ කියන්නේ එයා මාත්‍ය අසත්පුරුෂ වෙන්නේ එයා සංසාරේ එයාම රැස් කළා වූ සංස්කාර මොකද එයාගේ සංස්කාර නිසානේ එයා සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදුනේ නේද? සිංහල බෞද්ධ අම්මා කෙනෙක්ගේ මව් කුසේ ඉපදුනේ එයාගේ පෙර සංස්කාර පෙර සංසාරේ සද්ධා වැඩුවා. නමුත් මේ ජීවිතයේ අසත්පුරුෂ ආශ්‍රයයට වැටුණාට පස්සේ එයා අසත්පුරුෂ වෙන්නේ එයාම පෙර ජීවිතේ රැස් කළා වූ ඒ නිසා කවුරු හරි කියනවා නම් සිංහල බෞද්ධ ජීවිතයක් ලැබලා සිංහල බෞද්ධකමක් මට වදාළ නැහැ එහෙම දෙයක් නැහැ කියලා ඉන් අදහස් වෙන්නේ මාත්‍යෝ මිනිස්සෙක් ළඟ තිබිය යුතු අර කෘතවේදී භාවයවත් එයා තුල
එයා අනුන්ට නෙමෙයි කෘතවේදීභාවය නැති. තමාට කෙරෙහි තමාවත් කෘතවේදීභාවය. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අපි යම් ජාතියක ඉපදුනා නම් යම් ආගමක ඉපදුනා නම් ඒක හේතුඵල ඒක දහමක්. ඒ තුලින් අපි ධර්මයයි දකින්න ඕනේ. අවිද්‍යාව හේතුවෙන් සකස් කරගත්තා වූ සංස්කාර හේතුවෙන් සකස් කරගත්තා වූ දැනීම. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. නමුත් අපිට දැන් සිංහලද බෞද්ධද කියන කාරණේ අපි තකන්න යන්නේ නැහැ. තේන්න අපි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඝයාගේ ගුණයන් පිළිබඳ නේද? මේ ධර්මයේ ගුණයන් පිළිබඳ. ධර්මයේ ගුණයන් අවසාන ගුණය මොකද්ද? පච්චත්තං වේති තබ්බෝ. ඒ කියන්නේ යමෙක්ට ආගම කුමක් වුණත්, ජාතිය කුමක් වුණත්, කුලය කුමක් වුණත්, ධනවත් පොහසත්භාවයේ, දුප්පත් පොහසත්භාවයේ කුමක් වුණත්, උගත් නූගත් භාවයේ තිබ්බත් නැති වුණත්, එයා තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුල ඉන්නවා නම්, ඒ මාර්ගය තුල ඉන්නවා නම්, එයා අනිවාර්යයෙන්ම උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන් ලබන්න පුළුවන් හරිද? නමුත් ඉතින් මාත්‍යෝ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මම තාමත් සිංහල බෞද්ධකමට මගේ ජීවිතයට වඩා මං ආදරේ. ඇයි? ඒ සිංහල බෞද්ධකම තමයි මාව ලෝකෙට මම මේ තැනට ගෙනාවේ. ඉතින් එහෙමනම් මාව මේ තැනට ගෙනාව කියලා මට විශ්වාසය තියෙනවා නම් ඒ සිංහල බෞද්ධකම මම සියල්ලටම ඉස්සෙල්ලා ආරක්ෂා කරන්න ඕනේ මොකද්ද? සිංහල. මොකද මම ඉන්න තැනට තව කෙනෙකුට එන්න පුළුවන් ඒක ආරක්ෂා වුණොත් පමණයි. අපි ඒක මරා දානවා නම්, අපි ඒක දුර්වල කරලා දානවා නම්, අපි ආර්ථය හීන කර දානවා නම්, අපි ආර්ථයෙන් ජනතාව බැහැර කරනවා නම්, ඒ කියන්නේ මහත්යෝ තමන් ආපු තැනට තව කෙනෙකුට එන්න අවස්ථාවක් නැහැ. විතරක් නෙමෙයි තමන් තුලත් ඇත්ත වශයෙන් මේ ධර්මතාවයන් නැහැ. තේරෙනවද? ඒ නිසා මම නම් දන්නේ මේක මගේ ඇහැ, මේක මගේ කන, මේක මගේ නාසය, දිව, ශරීරය. මම මේක ආරක්ෂා කරනවා. මොකද ආරක්ෂා කරු නොවුනොත් එහි ප්‍රතිවිපාකය ලබන්නේ මමයි. හරි නේද?